අද අපි ගොඩක් රසට පෝෂදායී විදිහට වගේම හරිම ලේසියෙන් පැන්කේක් හදාගන්න විදියක් බලමුද? මේක ඇත්තටම හරිම ලේසි රෙසිපි එකක්. ඒ වගේම තමයි ගොඩක් පෝෂදායී විදිහට ලොකු පොඩි අපි හැමෝටම රසට කන්න පුළුවන් විදිහට තමයි මම අද මේ පැන්කේක් එක හදන්නේ. ඉතින් එහෙනම් අපි දැන් බලමු කොහොමද හදන්නේ කියලා. ඉතින් මුලින්ම පැන්කේක් එකට දාගන්න පොල් පැණි එක හදාගන්න විදිය අපි බලමු. මම මෙතන පොල් කෝප්ප එකක් අරන් තියෙනවා. ඉතින් මම අරන් තියෙන්නේ වියලි පොල්. ඔයාලට සාමාන්‍ය පොල් ගන්න පුළුවන් කෙනෙක් නම් සාමාන්‍ය පොල් අරගන්න. ඉතින් මේ වගේ කප් එකකින් එකක් මම දාගන්නවා. මෙතෙන්දි කියන්න ඕනේ ඔයා වියලි පොල් ගන්න කෙනෙක් නම් චුට්ටක් ලොකු කෑලි තියෙනවා නම් චූටියට බ්ලෙන්ඩ් කරලා අරගන්න. මේකත් මම මේ විදිහට බ්ලෙන්ඩ් කරලා හදාගත්ත පොල් එකක්. ඊළඟට එනසල් කුඩු වලින් තේ හැඳි භාගයක් වගේ ප්‍රමාණයක් මම මේ විදිහට දාගන්නවා. එනසල් ඇට කුඩු කරපු වගේම තමයි මම මේ විදිහට කුඩු හදාගත්තේ. ඒ වගේම තද දුඹුරු සීනි වලින් කෝප භාගයක් මම මේ වෙලාවේ එකතු කරගන්නවා. ඉතින් සීනි එක ඔයාලට කැමති සීනි එකක් ගන්න පුළුවන්. හැබැයි මේ විදිහේ තද දුඹුරු සීනි එකක් ගන්න පුළුවන් නම් පොල් පැණියකට හොඳ පාටක් ගන්න පුළුවන් අපිට. එහෙම නැත්නම් සීනි කැරමල් කරලා අරගන්නත් පුළුවන්. නැත්නම් හකුරු මොනවා හරි එහෙම නැත්නම් පැණි මොනවා හරි ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් මේ වෙලාවේ. ඉතින් සීනිත් මේ විදිහට එකතු කරගෙන මම දැන් මේ විදිහට හොඳින් අතින් මේ සේරම කලවම් කරගන්නවා. මෙතෙන්දි මම වතුර පොඩ්ඩක් එකතු කරනවා. මොකද මම අරන් තියෙන වේලි පොල් එකක් නිසා වතුර මේ වගේ චූටි ප්‍රමාණයක් එකතු කරගන්නවා. ඔයා සාමාන්‍ය පොල් එකක් ගන්නවා නම් මේ විදිහට වතුර එකතු කරගන්න එපා. ඊට පස්සේ ලිපේ තියලා ගොඩාක් අඩු ගින්දරේ තමයි අපි මේ පොල් පැණි එක හදා ගන්න ඕනේ. පොල් පැණි එක හදාගද්දි මතක තියාගන්න ගින්දර වැඩි කරගත්තොත් සීනි හරියට දිය වෙන්නේ නැතිව පොල් පැණි එක පිච්චෙන්න පුළුවන්. ඒ නිසා ලිපේ ගින්දර ගොඩාක් අඩුවෙන්ම තියාගෙන පොල් පැණි එකේ හොඳට සීනි එක දිය වෙලා මේ පොල් පැණි එක ලස්සනට මෙන්න මේ වගේ හොඳට හැදෙනකල් තියාගන්න ඕනේ. වගේම තමයි පොල් පැණි එක හැදෙන කල්ම මේ විදිහට නිතරම කලවම් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ විදිහට හොඳට අපිට එතකොට පොල් පැණි එක හදා ගන්න පුළුවන්. දැන් මේක මේ භාජනයෙම තියන්නේ නැතුව වෙනත් භාජනයකට ඉවත් කරගන්න. දැන් ඊට පස්සේ පැන්කේක් මිශ්‍රණය හදා ගන්න විදිහ අපි බලමු. ඒකට මම පාන් පිටි කෝප එකහමාරක් මේ විදිහට බ්ලෙන්ඩර් කප් එකට එකතු කර ගන්නවා මුලින්ම. ඒත් එක්කම අපේ රසයට අනුව ලුණු එකතු කර ගන්නවා මේ වෙලාවේ. ඊළඟට කහකුඩු තේ හැන්දක වගේ ප්‍රමාණයකුත් මම එකතු කර ගන්නවා. මේක අපිට පැන්කේක් මිශ්‍රණයේ පාට බලලා අඩු වැඩි කරලා එකතු කර ගන්න පුළුවන් පස්සේ. ඒ නිසා දැනට මේ විදිහට තේ හැන්දක් වගේ තමයි මම මුලින්ම එකතු කරගන්නේ. ඉතින් ඊළඟට මම එකතු කරන විශේෂම ඉන්ග්‍රීඩියන්ට් එක තමයි ෆ්‍රෙෂ් මිල්ක්. මොකද ගොඩක් අය මේ පැන්කේක් මිශ්‍රණය හදාගන්නේ වතුරෙන් එහෙම නැත්නම් පොල් කිරි දාන අයත් ඉන්නවා. නමුත් මම අද මේ මිශ්‍රණය හදාගන්නේ ෆ්‍රෙෂ් මිල්ක් පාවිච්චි කරලා. ඉතින් ඒකෙන් ගොඩක් රසයක් වගේම සොෆ්ට් ගතියක් ඒ වගේම හොඳ පෝෂණයකුත් එකතු වෙනවානේ. ඉතින් ඒ නිසා මේ විදිහට ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරලා වෙනස්ම විදිහකට හරිම රසට පැන්කේක් එක අපිට හදාගන්න පුළුවන්. මේක අපිට මේ බැටර් එක හදාගත්තේ අවශ්‍ය වෙන ප්‍රමාණය හරියටම කියන්න බෑ. බ්ලෙන්ඩ් කරන ගමන් බලන්න ඕනේ මම ඔයාලට අන්තිමේට පෙන්නන්නම් බැටර් එක කොයි වගේද එන්න ඕනේ කියලා. ඉතින් ඒ ගානට වෙනකල්ම ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරන ගමන් මේ බැටර් එක හොඳට අපි බ්ලෙන්ඩ් කරලා හදාගන්න ඕනේ. සාමාන්‍යයෙන් කෝප 3 කාලක් වගේ ප්‍රමාණයක් ෆ්‍රෙෂ් මිල්ක් මට මේ වෙලාවේ අවශ්‍ය වුණා. ඒක අපි ගන්න පිටි එකත් එක්ක සමහර වෙලාවට වෙනස් වෙන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ මට්ටමට තියෙන සාමාන්‍ය දියාරු බැටර් එකක් තමයි අපි හදාගන්න ඕනේ. හරි එහෙනම් අපි දැන් බලමු පැන්කේක් එක ලස්සනට පිළිවෙලට රසට හදාගන්නේ කොහොමද කියලා. මම මේ වගේ පෑන් එකක් ලිපේ තියලා තෙල් චූට්ටක් මේ විදිහට ගා ගන්නවා මුලින්ම. මේකත් මතක තියාගන්න පැන්කේක් හදද්දි කොයි වෙලේවත් ගින්දර වැඩි කරගන්න එපා. ගින්දර හරිම අඩුවෙන් තියාගෙන තමයි මේ පැන්කේක් එක හදාගන්න ඕනේ. ඉතින් පෑන් එක යාන්තම් රත් වීගෙන එනකොට මේ විදිහට බැටර් එකෙන් පොඩ්ඩක් එකතු කරලා ලස්සනට මේ විදිහට ස්ප්‍රෙඩ් කරලා පැන්කේක් එක අපිට හදාගන්න පුළුවන්. දැන් මේක මෙහෙම ගොඩාක් අඩු ගින්දරේ හොඳට මේ තෙත ගතිය ඉවත් වෙලා පැන්කේක් එක හොඳට හැදෙන්න දෙන්න. ඔයාලට පේනවා ඇතිනේ මේ විදිහට කහ පාට වෙලා තෙත ගතිය පොඩ ඉවත් වෙගෙන යනවා. සම්පූර්ණයෙන්ම තෙත ගතිය ඉවත් වුණායින් පස්සේ මේක අනිත් පැත්ත හරව ගන්න ඕනේ. ඉතින් අනිත් පැත්ත හරවලා හරියටම තප්පර 2-3ක් තමයි අපි තියන්න ඕනේ. වැඩි වෙලා තියන්නේ නැහැ. ඒත් එක්කම අනිත් පැත්ත හපව හරවලා පැන්කේක් එක ඉවත් කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට වෙනත් පැතලි ප්ලේට් එකකට දාලා තමයි මේ පැන්කේක් එක හදාගන්නේ ලස්සනට. මොකද අපිට පෑන් එකේම තියෙද්දි මේ විදිහට රස්නෙත් එක කරන්න අමාරුයිනේ.
ඒ නිසා මම මේ විදිහට පෑන්කේක් එක වෙනම අරගෙන තමයි මේ විදිහට ලස්සනට හදාගන්නේ. ඉතින් පොල් පැණි ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට මේ විදිහට තියාගන්නවා මුලින්ම. ඊට පස්සේ මම මේ කරන විදිහට ලස්සනට හිමීට රෝල් කරගන්න අපිට පුළුවන්. ඉතින් ඇත්තටම මේක පෑන්කේක් එකින් එකට හදන ගමම තමයි කරන්න ඕනේ. මොකද සේරම පෑන්කේක් ටික හදාගෙන ඉවර වෙලා කරන්න ගියොත් එහෙම අපිට මේ විදිහට ලස්සනට රෝල් කරගන්න බැරුව යනවා. ඒ නිසා එකින් එක ඔයා මේ විදිහට රෝල් කරගන්න ඕනේ පෑන්කේක්ස් හදන ගමම. ඉතින් මෙන්න මේ විදිහට ලස්සනට රෝල් කරලා අවසානයේට මේක හොඳට සීල් කරන්න ඕන නිසා දෙපැත්තෙන් මේ විදිහට පොඩ්ඩක් තද කරන්න ඇඟිලි වලින්. ඉතින් එතකොට පොල් පැණි ටික එළියට එන්නේ නැතිව හරිම ලස්සනට පිළිවෙලට පෑන්කේක් ටික හදාගන්න පුළුවන් අපිට. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද මම මේ පෑන්කේක් රෙසිපි එක ඔයාලට අරගෙන ආවේ. ලස්සනයි පිළිවෙලයි වගේම තමයි මේ පෑන්කේක් එක හරිම රසයි. ඒ වගේම තමයි හරිම සොෆ්ට් ගතියටත් තියෙනවා. ඉතින් පොඩිත්තනුත් හරිම ආසාවෙන් මේ පෑන්කේක් එක කනවා. ඉතින් ඒ නිසා ලොකු පොඩි අපි හැමෝටම එකම විදිහට රස බලන්න පුළුවන් විදිහට තමයි අද මම මේ පෑන්කේක් රෙසිපි එක ඔයාලට අරගෙන ආවේ. ඉතින් ඔයා මේ රෙසිපියට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම තවත් කෙනෙක්ට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න, ඒ වගේම channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. මේ වගේම තවත් අලුත් රසවත් වෙනස්ම විදිහේ වීඩියෝ එකක් අරගෙන මම ඉක්මනින් මෙන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.